ඉස්සරි දැම්මම් පුරුද්දක් විදිහට නෝට්ස් ලියනවා. ඒ කියන්නේ මට හිතෙන්නේ මොනවද මං එක පොඩි නෝට් එකක් දාගන්නවා. ඒක ඉස්කෝලේ යන කාලේ දැන් මගේ තිබු පුරුද්දක්. මොනවා හරි කරනවා නම් මට අලුත් දෙයක් හම්බුනොත් මොනවා හරි අලුත් අයිඩියා එකක් ආවොත් මං ඒක නෝට් එකක් විදිහට දාගන්නවා. කාලෙත් එක්ක මම කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පටන් ගත්තේ තමයි මම නෝට්ස් ඇප් හොයන්න ගත්තේ. මම ගොඩක් නෝට්ස් ඇප් හෙව්වා. third party apps. හැබැයි අන්තිමට මට MacBook එකේ තිබ්බ default note app එක තමයි ගොඩක්ම සෙට් වුනේ. ඉතින් මට හිතුණා මම මේ පාවිච්චි කරන notes app එක කොච්චර convenient ද කියලා ඔයාලත් එක්ක බෙදා ගන්න. ඒක නිසා ඒකේ තියෙන features එක notes app එක ඔයාලට කියලා දෙන්න අද වීඩියෝ එක. iPhone කොහොමද ඔයාලට? ඔයාලා මෙච්චර කල් ඔයාගේ iPhone එකේ තිබ්බ notes app එක හරියට use කරාද? චුට්ටක් කල්පනා කරලා බලන්න. නෑ නේද? එහෙනම් අද වීඩියෝ එකෙන් බලමු කොහොමද notes app එකේ features හරියට use කරන්න කියලා. එහෙනම් යන් වීඩියෝ එකට. ඔන්න අපේ notes app එකට අපි ආවා. අපි මුලින්ම folder එකක් සහ sub folder එකක් හදාගන්නේ කොහොමද කියලා බලමු. අපි නිකන් වීඩියෝ අපි folder එකක් හදාගමු YouTube videos කියලා. ඒ වගේ ෆෝල්ඩර් එකක් හදනවා. අපි මේකට දැන් සබ් ෆෝල්ඩර් එකක් හදන්නේ කොහොමද කියලා බලමු. අපි YouTube වීඩියෝ එක ඇතුළට ගියා. මෙතනින් අපි add folder දුන්නා. අපි ඊට පස්සේ අපි ඊළඟට එන සබ් ෆෝල්ඩර් එකේ නම දැම්මා open කරා. දැන් ඔයාලට පේනවා මේක YouTube වීඩියෝ කියන එක main folder එක විදිහටත් ideas කියන එක sub folder එක විදිහටත් මෙතන තියෙනවා. මං ඊළඟ ෆීචර් එක විදිහට සිලෙක්ට් කරගත්තේ ඔයාලට අපිට ගොඩක් වැදගත් වෙන පොඩි කැල්කියුලේෂන් එකක් කොහොමද නෝට් එකක් ඇතුලේ කරගන්නේ කියලා. කියන්නේ අපිට පොඩි ගාණක් හදලා බලන්න අපි කැල්කියුලේට් වෙනම කැල්කියුලේට් කරන්නේ නැතුව අපිට මේක ඇතුලේම කොහොමද හදාගන්නේ කියලා. අපි as example අපි බලමු 14 plus 12 plus 50 minus 6 equal 70. අපිට ඕන ආන්සර් එක අපිට එනවා. ඒ කියන්නේ අපිට මේකේ ඔයාලට math equation එකක් අවශ්‍යයි නම් equation එක ගැහුවා equal කියලා අපිට ඕන උත්තරය අපිට ලේසියෙන්ම ගන්න පුළුවන්. අපිට එතකොට අමුතුවෙන් අපිට calculator එක වෙනම පාවිච්චි කරලා calculation එක වෙනම කරන්න ඕනේ නැහැ. මේ විදිහට කරන්න පුළුවන්. කරන්සි කන්වර්ට් එකක් නෝට් එකකට තියෙන ගොඩක් වැදගත්. අපි බලමු නිකන් මට ඕනේ pounds AUD කරගන්න. අපි නිකන් type කරමු pounds 25 AUD වලට අපි equal mark එක ගැහුවා. එතකොට ඔයාලට කෙලින්ම වෙනවා 51.46 AUD. ඒ වගේ ටක් ගාලා කරන්සි කන්වර්ට් කරගන්න පුළුවන් නෝට්ස් වල. අපි දැන් කතා කරමු කොහොමද වොයිස් නෝට් එකක් අපේ නෝට් එකට ඇඩ් කරගන්න කියලා. ඒ කියන්නේ වොයිස් ක්ලිප් එකක්. ඔයා ලෙක්චරින් අහනවා නම් ඒ වගේම ඔයා ඉංග්ලිෂ් ලෙක්චර් එකක් රෙකෝඩ් කරගන්නවා වගේ නම් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් එක්කම ඔයාට වීඩියෝ කියන්නේ ඔඩියෝ එක ඔයාට සේව් කරගන්න පුළුවන්. මෙන්න මේ වගේ ඔයා මේ ක්ලිප් අයිකන් එකට ක්ලික් කරා රෙකෝඩ් ඔඩියෝ එක දුන්නා. ඔයාලට ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ඕන නම් මේ මෙතන තියෙන වම් පැත්තේ තියෙන chat icon එක ක්ලික් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් නිකම්ම රෙකෝඩ් බටන් එක ක්ලික් කරන්න. මම ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් එක්ක පෙන්නන්න. Hi, how are you? Today we are talking about the Apple Notes app. Thank you. මෙන්න මේ වගේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එකත් එක්කම ඔයාලට ඔයාගේ නෝට් එකට ඇඩ් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතනින් done කියලා ක්ලික් කරපුවාම ඔයාට ඔයාගේ සම්පූර්ණ නෝට් එකටම මේ රෙකෝඩින් එකයි ට්‍රාන්ස්ක්‍රිප්ට් එකයි දෙකම ඇඩ් කරගන්න පුළුවන්. ඊළඟට අපි කතා කරමු කොහොමද මේ අපේ නෝට් එකටම අපේ to do list එකක් හරි නැත්නම් අපිට නිකන් හිතන්න අපිට shopping list එකක් හරි ඇඩ් කරගන්නේ කොහොමද කියලා. ඒකට මේ
යට තියෙන මෙනු එකේ අපිට පේනවා මෙන්න මේ අයිකන් එක කියන්නේ දෙවෙනියට තියෙන අයිකන් එක. ඊට පස්සේ අපිට මෙතනින් ඇඩ් කරගන්න පුළුවන් අපිට තියෙන ටාස්ක් ටික. cleaning the room, next read books. මේ වගේ බ්ලා ගොඩක් දේවල් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයා මේක ටුඩු ලිස්ට් එකක් විදිහට පාවිච්චි කරනවා නම් ඔයාට ඔයා කරපු ටාස්ක් එක කම්ප්ලීට් කරන්න මේ සර්කල් එක ඇතුලේ ක්ලික් කරලා ඔයා ටික් කරගන්න පුළුවන් මේ ටාස්ක් එක ඉවරයි. ඊළඟ ටාස්ක් එක කම්ප්ලීට් කරා නම් ඒක ටික් කරලා ඒක කම්ප්ලීට් කරන්න පුළුවන්. අපි දැන් බලමු ඔයාට ඕන නම් ලිස්ට් එකක් මේකට ඇඩ් කරගන්න. ඒ කියන්නේ බුලට්ස් හරි නම්බර්ස් හරි දාගෙන ලිස්ට් එකක් ඇඩ් කරගන්න කොහොමද කියලා. අපිට අවශ්‍ය පළවෙනි එක අපි ඔයා ටයිප් කරන්න 1 කියලා ටයිප් කරා. ඊට පස්සේ මෙතන මේ පළවෙනි අයිකන් එකට ගියා. ඒකේ තියෙනවා යටම bullets and numbers. ඔයාලට දැක්කම පේනවා අපි නිකමට අපි bullets එක ක්ලික් කරොත් අපිට පළවෙනි අයිකන් එකට බුලට් එකක් එනවා. ඊට පස්සේ අපි සුපුරුදු විදියට මෙතන එන්ටර් එක ගහපුවම ඊළඟ එකට බුලට් එක එනවා. ඒ වගේම ඊළඟ එකටත් බුලට් එක එනවා. අපිට මේක දැන් ඇති කියලා හිතනවා නම් අපිට මේක එන්ටර් එක දෙපාරක් ක්ලික් කරපුවම අපිට ඒකෙන් අයින් වෙන්න පුළුවන්. අපි දැම් බලමු කොහොමද මේක අපි බෝල් කරන්නේ ඉටලික් විදිහට කරන්නේ. ඒ වගේම අපි හෙඩිං සබ්ටයිටල් හෙඩ්ලයින්ස් මාරු කරන්න කියලා. අපි නිකමට අපි ටයිප් කරමු හෙඩ්ලයින්. අපිට මේක දැන් හෙඩ්ලයින් එක විදිහට හයිලයිට් කරගන්න ඕන නම් මේක හයිලයිට් කරා එනට ගියා. ඔය ටයිටල් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපිට ඔයාට ඕන නම් ටයිටල් එක අන්ඩර්ලයින් කරගන්න අන්ඩර්ලයින් එක ක්ලික් කරලා අන්ඩර්ලයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඊළඟ ටික අපිට ඔයාට බොඩි එකේ ෆොන්ට් එකෙන් අවශ්‍යයි නම් ඔයාට ඊළඟට මෙහෙම ටයිප් කරලා ඔයාට අවශ්‍ය සබ් හෙඩින් එකක් විදිහටද බොඩි එකක් විදිහටද නැත්නම් ටයිටල් එකක් විදිහටද හෙඩින් එකක් විදිහටද කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඒ වගේම ඔයාට ඒක ඉටලික් ඕන නම් මේ විදිහට ඉටලික් කරන්නත් පුළුවන්. ඊළඟ ෆීචර් එක පෙන්වන්න ඊළඟට ෆීචර් එක තියෙන්නේ අපිට පෙන්වන්න අපි කොහොමද ෆිසිකල් ඩොකියුමන්ට් එකක තියෙන ටෙක්ස්ට් එකක් අපේ නෝට් එකට ඇඩ් කරගන්නේ කියලා. ඒකට මම මෙන්න මේ වගේ පොතක පොඩි නෝට් එකක් අපි බලමු කොහොමද වෙන්නේ කියලා. අපි මෙතනින් අපේ ස්කෑන් ටෙක්ස්ට් කියන එක දීලා එහෙම කරපුවම අපේ කීබෝඩ් එක තියෙන තැන කැමරා එකක් විදියට පාවිච්චි කරනවා. ඊට පස්සේ අපිට ඕන කෑල්ල සිලෙක්ට් වුණාට පස්සේ ඉන්සර්ට් කියන එක ඔබනවා. එතකොට ඔයාලට පේනවා අපි කැමරා එකෙන් ස්කෑන් කරපු ටික ඒ විදිහටම අපේ නෝට් එකට ඇඩ් වෙනවා. මං හිතන්නේ ඔයාලා ඉගෙන ගන්නවා නම් මේක ගොඩක් වැදගත් වෙයි. ඔයාගේ නෝට් එකක් කෙලින්ම අපිට ඔයාගේ ෆෝන් එකේ නෝට් එකකට ඇඩ් කරගන්න පුළුවන් ලියන්න නැතුව. ඊළඟ ෆීචර් එකත් අපි කොහොමද ෆිසිකල් ඩොකියුමන්ට් එකක් අපේ එකට ඇඩ් කරගන්න අපේ නෝට් එකට ඇඩ් කරගන්න කියලා බලමු. ඒකටත් මම ආයෙ පාවිච්චි කරන්නම් මම එකක් ගත්ත කලින් පොතම. ඔයාලා හිතන්න අපිට මට මේකේ බෑක් කවර් එකේ තියෙන කවර් පේජ් එකේ තියෙන එක මට ඕනේ PDF එකක් විතර මගේ නෝට් එකට ඇඩ් කරගන්න. මම ඒකට කරන්නේ මේ අයිකන් එක ක්ලික් කරා ස්කෑන් ඩොකියුමන්ට්ස් කියලා. එතකොට මේ මගේ කැමරා එක ස්කෑන් එකක් විතර පාවිච්චි කරනවා. එයා ඔටෝම ෆයිල් එක ඩිටෙක්ට් කරලා ෆොටෝ එක ගන්නවා. මෙන්න මේ වගේ එයා අවශ්‍ය ටික ගන්නවා. ඊට පස්සේ මට කරන්න තියෙන්නේ කීප් ස්කෑන් කරා සේව් කරනවා. ඊට පස්සේ මේ ෆයිල් එක කෙලින්ම අපේ අර කලින් ඩොකියුමන්ට් එකට
PDF එකක් විදිහට ඇඩ් කරගන්න පුළුවන්. ඔයා නෝට් එකක් ඇඩ් කරද්දී ඔයාට අවශ්‍ය වෙනවා නම් ඔයා පාවිච්චි කරන يعني ඔයාට ඕන වෙන ඩොකියුමන්ට් එකක් කෙලින්ම ඇටච් කරගන්න මේ ක්‍රමය ඔයාට පාවිච්චි කරන්න පුළුවන්. අපි දැන් බලමු මේ අපි ගත්ත නෝට් එක අපිට ගොඩාක් වැදගත් දෙයක් තියෙනවා නම් මේ ඔක්කොම එක කලයකින් තියෙන නිසා අපිට අවශ්‍ය පාට් එකක් අපි කොහොමද හයිලයිට් වෙන්න හයිලයිට් කලයකින් පාට කරගන්නේ කියලා. ඒ කියන්නේ හයිලයිට් කරගන්න. අපි මෙහෙම අපිට අවශ්‍ය කොටස වයිතන මේ ටික අපිට ඕනේ කියලා. ඊට පස්සේ අපි මෙතනින් අපේ පළවෙනි අයිකන් එක ක්ලික් කරලා මෙතන තියෙනවා පොඩි ඩොට් එකක්. මම හිතනවා ඔයාලට පේනවා ඇති කියලා. ඒ ඩොට් එක ක්ලික් කරලා අපිට ඕන කලර් එක මෙතනින් ක්ලික් කරන්න පුළුවන්. මේගේ කලර්ස් ගොඩක් තියෙනවා. අපිට හයිලයිට් කරගන්න ඕන කලර් එක සිලෙක්ට් කරා එන්ටර් කරපුවාම අපිට අවශ්‍ය කලර් එකෙන් ඒ අවශ්‍ය ස්පෙસિෆික් ටික කලර් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හයිලයිට් කරගන්න පුළුවන්. දැන් අපි බලමු අපේ නෝට්ස් ගොඩක් තියෙනවා නම් අපිට නෝට්ස් එකින් එක බලන්න ඕනේ. ඒ කියන්නේ පල්ලෙහාට බලන්න ඕනේ කෝකද වැදගත් කෝකද නැත්තේ කියලා. ඒක නිසා අපිට පුළුවන් මේ අපේ වැදගත්ම නෝට්ස් ටික පින් කරගන්න. ඒකට පුළුවන් මේක රයිට් සයිඩ් එකට ස්වැප් කරා මෙතන තියෙන පින් අයිකන් එකක්. ඔයා මේක පින් කරගත්ත ගමන් ඔයාගේ නෝට්ස් වලට යද්දිම ඔයාගේ උඩින්ම පින් කරලා දෙනවා ඔයාට වැදගත්ම නෝට්ස් ටික. ඔයාට ක්ලියර්ලි අඳුර ගන්න පුළුවන්. ආයෙ ඔයාගේ නෝට්ස් ඔක්කොම උඩේ ඉඳන් පල්ලෙහාට බලන්න ඕනේ නැහැ. ඒ වගේම ඔයාට පින් කරගත්තා වගේම ඔයාට මේක ඩිලීට් කරගන්න තව ෆීචර්ස් ඕන නම් ඔයාට ලෙෆ්ට් සයිඩ් එකට ස්වැප් කරපුවාම ඔයාට මේක ෂෙයා කරන්න ෆෝල්ඩර් එකකට දාන්න ඒ වගේම ඩිලීට් කරන්නත් පුළුවන්. එහෙනම් ඔන්න ඔය විදිහට තමයි අද අපේ වීඩියෝ ඉවර වෙන්නේ. ඔයාලා මේ වගේ කන්ටෙන්ට් තවත් බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකම් ජය වේවා.